ඔයාලා දන්නවද ලංකාවේ හිටපු ස්පේස් විශේෂඥ? ඔව්. එකම එක්කෙනයි ලංකාවටම එකයි. දන්නවනේ? අන්න මේක බලලා එන්නකෝ. ඒ කියන්නේ අභ්‍යවකාශ සම්බන්ධ මම හිතන්නේ ලංකාවේ කොට දෙන්නකෝ දැනුම නැහැ. මම හිතන්නේ මේ සබ්ජෙක්ට් එක පිළිබඳව සදී කරලා දැනටත් තාම ඉංජිනේරුවෙක් හැටියට ලංකාවේ ඉන්න එකම පුද්ගලයා මම විතරයි. ඉතින් ඒ වගේ මල්ලිගේ අයියා තමයි ගණිත ශ්‍රේෂ්ත්‍රයේ මෙතෙක් කිසිවෙකු හොයාගත්තේ නැති, කිසිවෙකුට හොයාගන්න බැරි වුණු මේ ලෝකේ පළමුවෙනියා අපේ නාමල් රාජපක්ෂ. ඒ මොකද අංශක 365ක් තියෙනවා කියන එකේ මෙලෝ දෙයක් දන්නේ නැති විද්‍යාඥයින් කවුද මේ? මොනවද කියන්නේ? මේ වගේ 365ක් අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ දින ගණන් නෙමෙයි, අංශක 365ක් තියෙනවා. 360ක් නෙමෙයි. මෙච්චර කාලයක් ඒක වරද්දලා ගණන් හදලා තියෙන්නේ. ඒක බෙදලා බලන්න. එහෙම මෙහෙම බෙදලා බැලුවොත් හරියට හරි. ඒක තමයි මෙන්න මෙයක් කියන්නේ. ඒ කෙටි කාලෙකින් සමාජය ප්‍රතික්ෂේප කරපු සිස්ටම් එකටම යනවද? ඕන බම්බුවක් වියන් කියලා මේක 365ට කරකවනවද? ඉතින් මෙහෙම අංශක 365ට ක්‍රියා කරලා අපේ රට දියුණු කරන්න හදනවා නම් මල්ලි රොකට් එක යවලා මෙතෙක් හොයාගන්න බැරි වුණා වගේ අපට අන්තිමේදී 365ට කරකුවෙන් පස්සේ ලෝකෙම ලංකාව නැති වෙලා යාවි. ඒ නිසා ටිකක් අහවල් දෙයින් කල්පනා කරලා බලන්න. සමදාසේ යහතින් සිතමු ඉන්ෂාල්ලා. යහපතක්ම වේවි කියලා මානි හදවනවා. මහමඩ් ෆාරුක්. අස්සලාමු අලයිකුම්. අයිබෝවන්.